මචං උඹලට මතක ඇතිනේ අර අරගලකාර මැතිවරමුතුරුන්ගේ ගෙවල් ගෙන තිබ්බා කියලා සල්ලි වයක් අරන් තිබුණේ. ඒ උම්ම මචං උන්ගේ කුස්සිය පුච්චලා අරද උන්ගේම කකුස්සිය උම්ම ගිනි තියාගෙන උන්ගේ දරුව පොරුවට උම්ම ගිනි තියලා බලන්න කීය කරන් තියනවද කියලා. එහෙනම් මේ වීඩියෝ එක බලපන් අනිවාර්යෙන් බලලා දාන්න පුළුවන්. මොකද ගත් එක්කෙනා කොච්චරක් ගත්තද මේ කවුද ගත්තේ ෆොටෝ එකත් එක්කම තියෙනවා මේ වීඩියෝ බලපන්. කපිල නුවන් අතුකෝරල රුපියල් 5,04,000යි. විමල වීර දිසානායක රුපියල් 5,50,000යි. ගීතා කුමාරසිංහ රුපියල් 9,72,000යි. ජනක තිස්සකුට්ටි ආරච්චි 11,43,000යි. පොඩි නේද? ගුණපාල රත්නසේකර 14,12,780යි. ප්‍රේමනාත්සී දොළවත්ත ලක්ෂ 23යි. ප්‍රියංකර ජයරත්න 23,48,000යි. සම්පත් අතුකෝරල 25,40,610යි. ජයන්ත ගැටගොඩ අජිත් කබ්‍රාල් ගියාට පස්සේ ආවේ 28,14,800යි. විමල් වීරවංශ 29,54,000යි. මහාචාර්ය චන්න ජයසුමන 33,34,000යි. සාධාරණයි නෑ. අකිල එල්ලාවල 35,54,250යි. චමල් රාජපක්ෂ 65,39,374යි. චන්දිම වීරක්කොඩි 69,48,800යි. අශෝක ප්‍රියන්ත රුපියල් 72,95,000යි. සමන්ප්‍රිය හේරත් 1,105.2යි. ජනක බණ්ඩාර තෙන්නකෝන් 1,105.5යි. රෝහිත අබේගුණවර්ධන 1,116.4යි. ක්ලාස් 9 විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොළ 1,137.8යි. සහන් ප්‍රදීප් 1,171.3යි. ශෙහාන් සේමසිංහ 1,185.1යි. ඉන්දික අනුරුද්ධ 1,195.5යි. මිලාන් ජයතිලක 223යි. දොස්තර රමේෂ් පතිරණ 281යි. දුමින්ද දිසානායක 288යි. කනක හේරත් 292යි. ඩී.බී. හේරත් 321යි. එච්චර ගියා තිබ්බද? ප්‍රසන්න රණවීර 327යි. WD වීරසිංහ අම්පාරේ 372යි. ශාන්ත බණ්ඩාර කොච්චරද තිබ්බද කි? 391යි. SM චන්ද්‍රසේන 438යි. සනත් නිශාන්ත 427යි. සිරිපාල ගම්ලත් 509යි. අරුන්දික පනාන්දු 552යි. සුමිත් උඩුකුඹුර දන්නවනේ? ඔව් දන්නවා. 559යි. ප්‍රසන්න රන්තුංග 561යි. කෝකිලා ගුණවර්ධන 587යි. මොහාන් පීත සිල්වා 601යි. නිමල් ලංසා 692යි. රෙදි ඉල්ලේ. අලි සබ්රි මෙයා අලි සබ්රි රහීම් වත්තරන් ඔව් එයා තමයි 709යි. ගාමිණී ලොකුගේ ලොකු ගෙදරට අරගෙන තියෙනවා 749යි. ජොන්ස්ටන් ප්‍රනාන්දු 934යි. කෙහෙලිය රඹුක්වැල්ල මට කලින් හිටපු සෞඛ්‍ය ඇමති රුපියල් 950